තින් මට ඩිසයින් කරන්න බෑන එහමනත්තම් මට කෝඩ් කරන්න බෑන කියලා ඔයාට තිබ සුපිරි බිස්නස් අයිඩිය එකක් අතෑරල දාලා තිය ඉතින් අදින් පස්සේ ඔයාට ඒ නිදහසර කරන කියන්න හේතුවන්න මොකද ඩ්‍රෆිට් ඩිසයින් සහ UIUX ලෝකෙ සම්පූර්ණයම කණපිට ගහන අලුත්ම ඒයි ටූල් එක ඇන්ත්‍රපේ සමාගම රිලේස් කරලා තියන ඉති මේක ගිය සතිය තමා රිලේස් කරේ මේක නම තම ටලෝඩ් ඩිසයින් ති මේ කොච්චර පවෆුල්ද කියනවන UI ඩිසයින් කරන ලෝක මේ රජාවගේ හොල්ලනටපු ෆිප්මයකටත් දැන් අලුතෙන් හිතන්න කාලවෙල තිය මේක වැඩ කරන්න හරිම සරල විදිහට වාඩ තියන්න ඔයාගේ හිතේ තියෙන ඇප් එක හරි වෙබ්සයිට් එක හරි ඩිස්ට්‍රයිප් කරන්න විතරයි ලේවුට්ස් ටයිපරෆි කලස් සහ කොම්පනන්් සොක්කොම මේ ඒක තනියම හදර හැබැ හොඳම කෑල මේකන මේ අවට්පුට් එක විදිරද නිකමන එක ඉමේජයන්න එහමනේ මේක ඇතරම ක්ලිකබල් පොටෝටයිප් දිවාට හැදුන ඩිසයින් එක වෙනස් කරන්න ඕනද ඒකත් මාර් ලේසියෙන් කරන්න පුල දිවාට පුල මේක ඉන්ලයින් කමෙන්ට්ස් දෙන්න එහමනත්තන් කස්ටම් ස්ලයිඩර්ස් වලින් පාට වෙනස් කරන්න එහමනත්තන් නිකම් මේ ඒ එක චැට් කරලා එක හදාගන්න පුළුව ති මේක දුවන්න යාල අලුමට ලෝඩ් ඕපස් 4.7 කියන මොඩලගේ ති මේක විෂණ එක කියන්නේ මේ රූප තේරුම් ගැනීම හැකියාව කලින්ට වැඩිය තුංගුණයක් වැඩි ඉතින් ඩිසයින් කරල වරුණා මේ කෙලින්ම කැන්නකට එක්ස්පෝට් කරගන්න එහමනත්තන් ලෝඩ් කෝඩ්ඩ දලා සම්පූර්ණ වෙබ්සයිට් එක ඩිවලප් කරගන්නරි අඩ පුල හැබයි මෙතන පොඩි ඩ්‍රාමයකුත් තියෙන මොකද කිවොත් ඇන්ත්‍රොපික්ගේ CPO එන මයික් ට්‍රීග මෙයා තමා ඉන්ස්ට්‍රෑමගේ කෝෆවන්ඩ තින් ගේ සති එක පාටම මෙයා මේ ෆික්ම බෝඩ්ගෙන් ඉල්ලාසන තින් අස්සලා මේ පොඩි දවස් ගානට පසතම ටෝඩ්ගෙන් මේ ලෝඩ් ඩිසයින් එක හෙලියට දැම්ම දිවල්ට හිතාන්න පුලන්න මේ ටෙක් ලෝකේ ඇතුල කොච්චර ලොක යුද්ධයකද ඉන්න කියලා ඉති මේකෙන් අපිට තේරුණු ලොකම දේමකත් ඉස්සර අපිට මොනාරි අලු ප්‍රොඩක්ට් එකක් හදද්දි තිබ්බ ලොකම බාධාව තමයි ඒක ඩිසයින් කරන එකයි බිල්ඩ් කරන එකයි. හැබැයි දැන් ඒ කාලේ ඉවර වෙලා තියෙනවා. දැන් ඔයාලට ඉස්සරහට යන්න ඕනේ කරන්නේ ඔයාගේ ටේස්ට් එක සහ ඔයාගේ ප්‍රොඩක්ට් එක මිනිස්සු අතරට ගෙනියන්න පුළුවන් මාකටිං. එහෙම නැත්නම් ඩිස්ට්‍රිබියුෂන් හැකියාව. ඉතින් ඔයාලා මොකද මේ ක්ලවුඩ් ඩිසයින් ගැන හිතන්නේ? කමෙන්ට් එකක් දාන්න.